ඇතරම පලනි වතාවට ලංකාවේ නාම ඉදිරි රම් පදක්කමක් ගන් ලැබිච්චක් ගැනකොටක් සතුරුයි මොකද පලවෙනි වතාවට ශ්‍රී ලංකා මතා ජාතික ගිය ගායනා කරනවා මෙඩල් පෝඩියම්මකි ඉතිං කියන්න වචනය ඉතින් ගොඩක් සතුරුයි ඔබ ආපු ගමන රුමේෂ් ලෙහිසි පහසු ගමනක් නෙවෙයි අපි කියන්නේ ජූනියර් ඇත්ලීට් කෙනෙක් විදිහට ඉඳලා බොහොම දුෂ්කර ගමනකින් ඇවිල්ලා දැන් ලෝක මට්ටමේ අපි කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් දැන් ඔබ දෙසට අවධානය යොමු කරලා තියෙනවා ඔබට කෙටියෙන් හරි ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න පුළුවන් මේ වෙලාවේ වල් ජුනිය චැම්පියන්ෂිප් කොලොම්බියාවලදී මම 70ක් ගහලා ඒකින් ලෝකෙම 7 වෙනවා වල් ජුනියර් වල. ඉතින් ඒකෙන් තමයි මම උඩට එන්නේ. එදායින් පස්සේ අද වෙනතුරු ගහපු හැම මීට් එකක්ම වගේ මට මෙඩල් තියෙනවා. ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මීට වඩා තව සෑහෙන කම්පිටිෂන් තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා තියෙන හැම මීට් එකෙම ලංකාවට ගෝල්ඩ් මෙඩල් එක දිනා දීමට. ඔබේ පුහුණුකරු සහ පියාගේ මේ සෙවනැලි දෙක මේ මම හිතනවා ඔබ විශිෂ්ට ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය කරන ඒ යෝධ ශක්තිය යෝධ සෙවනැලි දෙක මේ පුද්ගල චරිත දෙක මම කැමති ඔවුන් ගැනත් ඔබ දැනගන්න. මම ක්‍රීඩාවට එකතු වෙන්නේ සාමාන්‍යයෙන් එක වසර දෙක වසර ඉඳලා ඉතින් ශ්‍රීපාලි යන කාලේ ඉඳලා ඊට පස්සේ ඒ ක්‍රීඩාවත් එකතු වෙන්න මොකද තාත්තා ක්‍රීඩා කරන හින්දා ඉතින් මම ඉස්සර මුලින්ම කරේ මම රනින් ඉවෙන්ට්ස් ඊට පස්සේ ක්‍රිකට් කරා ලෝන් ජම්ප් එතකොට සාමාන්‍ය මල්ල ක්‍රීඩාවේ කරන්න තියෙන හැම ඉවෙන්ට් එකම වගේ මම කරලා තියෙනවා අපේ තාත්තා කරේ ඩිස්ක් එක පට් එක ඉතින් එයා ඩිස්ක් එක දාද්දි ඉතින් මම නිකන් ඉන්න ගමන් දානවා එයා දාද්දි අරන් ඇවිල්ලා එහෙ ඉඳන් අනිත් පැත්තට ගහනවා ඉතින් එහෙම කළා තමයි මෙතනට ආවේ ඊට පස්සේ හංවැල්ල රාජසිංහ විද්‍යාලයේදී ජූනියර් ජෝන් ටාබට් සිලෙක්ෂන් රවුන්ඩ් එකේදී මීටර් 42ක් ගියාට පස්සේ ටෝන් ප්‍රසන්නස මාව හොයාගන්නවා. එතනින් යා කියනවා මගේ බොඩි වේට් එකත් එක්ක මේ කිලෝ එක දැම්මට ඉස්සරහට යන්න අමාරුයි අපි ජවලින් එකට මාරු වෙමු කියලා. එතනින් පස්සේ ලයිෆ් එක වෙනස් වෙනවා. දැන් ඔබ ලෝක මට්ටමේ ක්‍රීඩකයන් ඇසුරු කරනවා ඒ පුහුණුකරුවන් සමග කතා බහ කරන්න ලැබෙනවා. සමහර වෙලාවට අපේ ක්‍රීඩකයෝ සහ අපේ ක්‍රීඩා පරිපාලනය පවා සමහර වෙලාවට විශ්වාස කරනවා අපිට මේ විදේශ පුහුණුව අවශ්‍යයි ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර පදක්කම් දිනන්න කියලා. ජාත්‍යන්තරේ ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක් විදිහට මේ ගැන ඔබේ අදහස විදෙස් පුහුණු අවශ්‍ය වන ක්‍රීඩා තියෙනවා. සාමාන්‍ය ලංකාව කියන්නේ ඇත්ලීට් කෙනෙක්ට ඇත්ලීට් කෙනෙක්ට මේ සාමාන්‍ය ස්පෝර්ට් එකකට ගත්තොත් හොඳම රටක්. ඕනම වෙලාවක ඕනම විදියකට ඕනම තැනකදී ඕනම විදියට ට්‍රේනින් ගන්න පුළුවන්. හීතල ප්‍රදේශයේ ට්‍රේනින් ගන්න ඕන නම් නුවරඑළිය තියෙනවා. වෙදේක පොඩ්ඩක් රස්නේ තියෙන්න ඕන නම් අනිත් හැම පළාතක්ම තියෙනවා. ඉතින් මේ ලංකාවේ අඩු ඉක්විප්මන්ට්ස් විතරයි. ස්ටේඩියම්ස් නැහැ, ග්‍රවුන්ඩ් නැහැ, ග්‍රවුන්ඩ් කන්ඩිෂන්ස් නැහැ. තියෙන ළමෙක්ට ඉස්සරහට එන්න තියෙන කිසිම දෙයක් ලංකාවේ නෑ. ඉතින් කට්ටිය කොච්චර මේ දේවල් හදනවා මේ දේවල් කරනවා මීටින් දානවා කට්ටිය අතක කතා වෙනවා මේ දේවල් කරනවා ඔයාලට අපි ඉස්සරහට යන්න මේව කරනවා කොටේෂන් පාස් කරනවා කියයි ගොඩක් දේවල් කියන හැබැයි මම ජවලින් එක අතර ගත්තේ 2017 දැන් 2026 අවුරුදු 9ක් වෙනවා අවුරුදු 9ටම එක ස්ටේඩියම් එකයි හැදුනේ දියගම ස්ටේඩියම් එක සුගතදාස ස්ටේඩියම් එකේ කාපට් එක මාරු වුණා විතරයි. ඉතින් නුවර ඉන්න ළමයිට යාපනයේ ඉන්න ළමයිට කොළඹ එන්න ඕන ට්‍රේනින් ගන්න. ඉතින් එහෙම ඉතින් ස්පෝර්ට් එකක් දිනු වෙන්න බෑ. ඉතින් එහෙම කියලා ළමයි පොඩි මීට් එකක් දෙන්නට පස්සේ ඊළඟ ඔලිම්පික් බලාපොරොත්තු කියන්නත් බෑ. මොකද ඒ ළමයාට ඔලිම්පික් එකේ මෙඩල් එකක් නැහැ කියලා මෙයා මේක දිව්වනම් එයා ඊළඟ මීට් එකේ ඔලිම්පික් දුවන්න ඕන. ඔලිම්පික් මෙඩල් එක ගන්න. ඇයි ඔලිම්පික් මෙඩල් එකක් නැත්තේ? ඒ හේතුව තමයි ලංකාවේ ක්‍රීඩා කරන්න ඒ ළමයින්ට ක්‍රීඩා පසුබිමක් නැති හින්දා. ඉතින් ඒ දේවල් නැතුව ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. තව පොඩි කාලයක් ගන්න. දැන් කොච්චර අපහසුකම් තිබ්බත් කොච්චර අපිට අඩු පහසුකම් තිබුණත් ඔබ දැන් ලෝක මට්ටම ජයග්‍රහණය කරලා තියෙනවා. ජූනියර් ඇත්ලීට්ලට එහෙම නැත්නම් මේ නැගී එන අංකුර ක්‍රීඩකයන්ට ඔබ ලබා දෙන පණිවිඩය මොකක්ද? ඉතින් ලංකාව කියන්නේ දියුණුවෙන් පවතින රටක්. ඉතින් එකපාරට පිටරටවල් ගානට වැඩ කරන්න අමාරුයි. නමුත් බාධායි ඉස්සරහට තමන්ගේ එකම ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න කියලා තමයි කියන්නේ.